මේ මහසෑය දිහා බලාගෙන හිටියත් කුසල් වැඩෙනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේවන් උන්වහන්සේගේ අනුහසට මේ ඉදිවුණ මේ සෑය දිහා බලාගෙන හිටියත් අප්‍රමාණව කුසල් දහම් වැඩෙනවා. මේ ලංකාවේ ජීවය තමයි මේ මහසෑය රඳුන් වහන්සේ. මේ පාදම ළඟ දන ගහලා තමන්ගේ නළල ස්පර්ශ කරලා අදිෂ්ඨාන ලබාගෙන ආශිර්වාදේ ලබාගෙන යන්න ඒ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා වගේ අප්‍රමාණව කුසල් දහම් පුරාගන්න මේ පින්නතුන්ට අවකාශය ලැබෙනවා. පින්නතුනි අතීත කතාවල තියෙනවා පුරාවෘතවල තියෙනවා. මේ සෑයටම උඩින් තමයි සිළුමිණි සෑය දිව්‍ය තලයේ ඉදි වෙලා තියෙන්නේ. ඒ සිළුමිණි සෑයට උඩින් බ්‍රහ්ම තලයේ